දෙකක් තියෙනවා. මේ දැන් යන ගමන් ඉන්නේ පළවෙනි ටෙම්පල් එකට. අපේ ඩ්‍රයිවර්ට ඕන වුණා ශ්‍රී ලංකාවේ මියුසික් අහන්න. කවදාවත් සින්දු අහන්න යන ලංකාවේ. ඉතින් එයාම YouTube එකෙන් සර්ච් කරලා ලංකාවේ සින්දුවක් දැම්මා. මේක තමයි සින්දුව. අපි දැන් අහගෙන would teach you girl, no different chicks, no different names, no different games. I love you girl. අපි ඇවිල්ලා ඉන්නේ උළුන්දරු ටෙම්පල් එකට. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක ගන්නෙ. අපි ගිහලා බලමු. ඉතින් ඔයාට එන්ට්‍රන්ස් ටිකට් එක පෙන්නලා ඇතුළට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇඩල්ට් කෙනෙක්ට IDR 75000ක් වෙනවා ටිකට් එක. මේ ටෙම්පල් එක ගැන කිව්වොත් ළමයි මේක එයාලා දේවී දනු කියන කෙනා. ඒ කියන්නේ ගොඩස් කෙනෙක් lakes and rivers වලට අධිපති විදිහට තමයි යාලා පිළිගන්නේ. ඊට අමතරව මෙතන Hindu ආభాසය ලැබපු ටෙම්පල් එකක් විදිහට අපිට දකින්න පුළුවන්. අර අපි කලින් කියපු ටෙම්පල් එකේ වගේ මේකේ ගොඩක් ස්ට්‍රික්ට් ඩ්‍රෙස් කෝඩ් එකක් නැහැ. ඒ වුණාට ඔයාලාට බිකිනීස් ඇඳගෙන ෂෝල්ඩර්ස් ගොඩක් පෙන්නන ඒ කියන්නේ ෂෝට් වෙයර්ස් අඳන් යන්න අනුමත කරන්නේ නැහැ. මෙතන හරියම ලස්සනයි ළමයි ඔයාලට ෆොටෝස් වීඩියෝස් ගන්න නම් ආයි කියලා වැඩක් නැහැ මෙතන. ඒ වගේම මාර පීස්ෆුල්. ඒ අපි ගියපු ටයිම් එකත් එක්ක ඔයාලට පේනවා මෙතන වෙදර් එකත් මේක කොහොමත්ම හැමදෙස්සෙම මේ වගේ තමයි. අපි උළුන්දරු ටෙම්පල් එක ඇතුලේ ඉන්න ළමයි මෙතන පුළුවන් ඔයාලට ටෙම්පේ ටිකට් එකක් වෙනවා එක්කෙනෙක්ට. ඒක අරගෙන මෙතන එන්ට්‍රන්ස් එක අරගෙන ඇතුලට ගිහලා මාළුන්ට කැම දාන්න පුළුවන්. ඒක මම වගේ ෆොටෝස් වීඩියෝස් ලස්සන කරගන්න පුළුවන්. අපි බෙඩුගුල් කියන එහා පැත්තෙන් පේනවා ඔයාලට කඳු පන්තියට මායිම් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ එතන මේ වගේ ලස්සන වෙද එකක් තියෙන්නේ. මේක මීටර් මුහුදු මට්ටමේ මීටර් 1600ක් උඩින් තියෙන නිසා. ඒ නිසාම හරිම සීතලයි අඳුරුයි ගොඩක් මිස්ටි පේනුමක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. උදේ 7 ඉඳන් රාත්‍රී 7 වෙනකම් මේක ඇරලා තියෙනවා. ඔයාලට ඒ වෙලාවේ අතරතුර විශේෂයෙන්ම උදේ නැත්තම් හවස වගේ ආවොත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. වැඩි ක්‍රවුඩ් එකකුත් නැහැ අපි ගියපු වෙලාවෙත් හිටියේ. ඒ නිසා මාරම පීස්ෆුල් තැනක් ළමයි. විශේෂයෙන්ම මේ මාළුන්ට කැම දාන අත්දැකීම නම් නියමයි. ඔයාලා මේ දකින්න ලේක් එකේ යාළගේ බෝට් රයිඩ්ස් උත් තියෙනවා. අපි නම් ඒක try කරේ නැහැ. ඒකට එක්ස්ට්‍රා charge කරනවා. ඒකට කැමති කෙනෙක්ට pay කරලා යන්න පුළුවන්. තවත් මෙතන අපූර්ව දෙයක් තියෙනවා තමයි ළමයි. ඒක තමයි ඔයාලට මේ පේන විදියට මෙතන ඔයාලට පේනවා ඩ්‍රෙසස් ගොඩාක් තියෙනවා. ඒ කපල්ස් විදියට තනියෙන් ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්. ට්‍රැඩිෂනල් බාලිනීස් වෙඩින් ඇඳුමක් ඇඳලා. ඒක හරි රාජකීය ඇඳුමක් විදියට තමයි අපිට පේන්නේ. ඔක්කොම ආභරණ එතකොට අනිත් ආයතන් එක මෙන්න මෙතන තමයි ගන්න තියෙන්නේ. එතන අපි යන වෙලාවේ ලොකු queue එකක් තිබුණා. අපිට ඕන වෙලා තිබිච්ච ඇඳුමත් ගොඩක් අය ඒ වෙද්දි රිසර්ව් කරලා තිබුණේ. ඔයාලට පුළුවන් පේ කරලා ඇඩිෂනලි ඒ වගේ අමතක නොවන අත්දැකීමක් මෙතනදී ලබා ගන්න.
welcome to Bali. This is my island. This is very nice to visiting. So selamat datang di Bali.